අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි සතුට. හැමෝම සතුට හොයනවා. හැමෝම සතුටින් ඉන්න කැමති. ඒත් කොහොමද අපි සතුටින් ඉන්නේ? මේක ලොකු ප්‍රශ්නයක් වගේ පෙනුනත් ඇත්තටම සතුටින් ඉන්න එක හිතන තරම් අමාරු නෑ. අපි පොඩි දේවල් වෙනස් කරගත්තොත් අපිට පුළුවන් හැමදාම සතුටින් ජීවත් වෙන්න. අපි බලමු මොනවද මේ පොඩි දේවල් කියලා. අපි හැමෝම Facebook පාවිච්චි කරනව නේද? එතකොට අපේ FB ස්ටෝරි බලලා තියෙන්නේ කවුද කියලා බලනවා. නැත්නම් අපේ පෝස්ට් එකකට ලයික් මදි වුණාම ඩිලීට් කරනවා. මේ දේවල් වලින් වෙන්නේ මොකක්ද? අපි අනවශ්‍ය විදිහට අනිත් අය ගැන හිතනවා. ඒක නවත්තන්න. ඒකෙන් අපේ සතුට නැති වෙනවා. මතක තියාගන්න Facebook එකේ ඉන්න බහුතරය කරන්නේ රංගනයක්. හැමදේම ඇත්ත නෙවෙයි. ඒ නිසා අනිත් අය පෙන්නන දෙයට රැවටෙන්න එපා. ඊළඟට අහන්න පුරුදු වෙන්න. හොඳ සවන් දෙන්නෙක් වෙන්න. අනිත් අය කියන දෙයට ඇහුම්කන් දෙනකොට අපේ හිතටත් ලොකු සහනයක් ලැබෙනවා. අපි දැනගන්නවා ලෝකේ තව මොනවද වෙන්නේ කියලා. අපි ගොඩක් වෙලාවට සිද්ධ වෙච්ච දේවල් ගැන හිත තැවෙනවා, ලැජ්ජා වෙනවා. ඒකෙන් වෙන්නේ අපේ වර්තමානයත් නැති වෙන එක. අතීතය අතීතයමයි. ඒක වෙනස් කරන්න බෑ. වැරදි කරපු වෙලාවට ඒ වැරදි පිළිගන්න පුරුදු වෙන්න. ඒක ලොකු ශක්තියක්. අතීතේ ජීවත් වෙන එක නවත්තන්න. පරණ මැසේජ් ආයෙමත් කියවන්න එපා. ඒකෙන් වෙන්නේ තවත් දුක් වෙන එක විතරයි. ඒ වගේම ඔයාට සතුටින් ඉන්න පුරුවන් දේ කරන්න. අනිත් අය මොනව හිතයිද කියලා බය වෙන්න එපා. සමහර වෙලාවට අපිට තනිවම ඉන්න වෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. තනිව මුණත් කමක් නැහැ. සතුටින් ඉන්න. බලහත්කාරයෙන් මිනිස්සුන්ට ලං වෙන්න එපා. ඒක ලැජ්ජාවක්. අපි හැමෝම අනිත් අයගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. ඒත් ඇත්තටම අපි මුලින්ම ආදරය කරන්න අපිටමයි. ඔයාට ඔයා ආදරය කරන්න. ඔයා ලස්සනයි. ඔයා විශේෂයි. අනිත් මිනිස්සුත් ඔයාව සංසන්දනය කරන්න එපා. හැමෝම වෙනස්. හැමෝම ලස්සනයි වෙනස් විදිහට. ගෙදරයි එක්කත් අපි පුංචි රණ්ඩු වෙනෝ නේද? දෙමව්පියෝ සහෝදරයෝ එක්ක තර්ක කරන්න වාද කරන්න එපා. විශේෂයෙන්ම පිටාය වෙනුවෙන් එයාලා එක්ක රණ්ඩු වෙන්න එපා. පවුල තමයි අපිට හැමදාම ඉන්නේ. ඔබ කැමති සංගීතයට සවන් දෙන්න. හදවතට දැනෙන හිත නිවන සංගීතයට සවන් දෙන්න. ඒක හිතට ලොකු සහනයක් දෙනවා. දෙන්න පුරුදු වෙන්න. ඒකෙන් හිතට ලොකු සතුටක් දැනෙනවා. හැම දෙයක් ගැනම උද්‍යෝගිමත් වෙන්න. පොඩි දෙයටත් සතුටු වෙන්න. සමහර වෙලාවට අපි නිහඬතාවයට බය වෙනවා. ඒත් නිහඬතාවයට බය වෙන්න එපා. ඒකෙන් හිතට ලොකු සාමයක් ලැබෙනවා. අඩුවෙන් කතා කරන්න වැඩියෙන් ඇහුම්කන් දෙන්න. ඒකෙන් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කවුරු හරි අපිව දාලා ගියා කියලා දුක් වෙන්න එපා. එයාලග ආපහු එන්න දොර ඇරලා තියන්න එපා. සමහර වෙලාවට කෙනෙක් අපේ ජීවිතෙන් යනවා කියන්නේ අපිට වඩා හොඳ දෙයක් අපේ ජීවිතේට එන්න තියෙන නිසා වෙන්න පුරුවන්. ජීවිතේ සතුටින් ඉන්න තවත් පුංචි දේවල් තියෙනවා. ලස්සනට අඳින්න, කැමති කෑම කන්න, එලිමහනක ඇවිදින්න, hina වෙන්න, හැමෝටම hinaව බෙදන්න. හැමදාම උදේට hina වෙලා නැගිටින්න. රැට නිදා ගන්න කලින් hina වෙලා නිින්දට යන්න හේතුවක් හොයාගන්න. කොච්චර බොළඳ වුණත් ආස දේවන් කරන්න. අනාගතය ගැන හිතලා සැලසුම් කරන්න. අනුන් මට යපන කෙනෙක් වෙන්න එපා. අපේ කටයුතු අපිම කරගන්න පුරුදු වෙන්න. හොඳට නිදා ගන්න, පොත් කියවන්න. සමහර වෙලාවට පිස්සු කියලා හිතෙයි. ඒත් සින්දුවක් දෙකක් හොඳ සද්දට කියන්න. ඒකෙන් හිත සැහැල්ලු වෙනවා. කවුරුත් එනකම් බලන් ඉන්න එපා. අපේ සතුට හොයාගන්න අපිම තමයි උත්සාහ කරන්න ඕනේ. කාටවත් මොනම හේතුවකටවත් වෛර කරන්න එපා. අපිට කොච්චර ද්‍රෝහිකම් කරපු කෙනෙක් වුණත් ආයමත් හම්බුනොත් හොඳට hina වෙලා ඔයාට කොහොමද කියලා අහන්න අමතක කරන්න එපා. ඒකෙන් පෙන්වන්නේ අපේ හිතේ තියෙන ලොකුකමයි. ඉතින් මේ පුංචි දේවල් ටික මතක තියාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් අපිට පුළුවන් හැමදාම සතුටින් ඉන්න. සතුට කියන්නේ පිටින් හොයන්න ඕන දෙයක් නෙවෙයි. ඒක තියෙන්නේ අපේ ඇතුළේමයි. ඔබ සැමට සුබ අනාගතයක්. ඉතින් මේ වගේ වැදගත් රසවත් දේවල් ජීවිතයට එකතු කරගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න.